අපි මේ සෙල්ලකතරගම මහා දේවාලයට යන ගමන් ඉන්නේ. ඒ ළඟ තියෙනවා ලක්ෂ්මී දේවාලේ. ඊට පස්සේ ඔය වගේ තැන් දෙක තුනක් තියෙනවා. ගණපති දේවාලය කියලා තියෙනවා. ඒ ටික කව කරන්න තමයි මේ යන්නේ. මාරම ලස්සනයි මේ හරියනම් මේ සෙල්ලකතරගමට යන පාර. මේ හම්බන්තොටට යන පාරේ තමයි මේ සෙල්ලකතරගමට යන්නේ. කතරගම ආවොත් එහෙම මේ දවස් දෙකක් මදි කවර් කරන්න. දවස් 3ක් විතර කවර් කරන්න දේවල් තියෙනවා. සෙල්ලකතරගම මේ ලක්ෂ්මී දේවාලේ තමයි ලොකු දේවාලේ. ඒකට මෙතනින් වමට තමයි තියෙන්නේ. එතන ජංක්ෂන් එකෙන් හැරිලා වමට දාලා මීටර 800යි තියෙන්නේ. කතරගම සෙල්ලකතරගම මේ ලක්ෂ්මී දේවාලෙට. අපි මෙතන වාහන පාක් කරලා මෙතන තියෙනවා පූජා වට්ටි. මෙතන මේ තව කඩාරණ ගමන් තියෙන්නේ. මලුත් ගත්තා. මාර ලස්සනයි මේ ලක්ෂ්මී දේවාලය ඇතුලේ. කතරගම මේ ලක්ෂ්මී දේවාලේ මේ ඉස්සරහ මේ පූජා වට්ටි තියෙනවා. ඒගොල්ලන්ගේ පූජා වට්ටි වර්ග තුනක් තියෙනවා. 1000යි 2000යි 3000යි. සෙල්ලකතරගම ලක්ෂ්මී දේවාලය ඇතුළේදී මේ මාරම ලස්සනයි. මෙතන මේ ගිරව් ඉන්නවා ලක්ෂ්මී දේවාලය ඇතුලේ. ඒක මේ කුරුළු උද්‍යානයක් වගේ තමයි. බලන්නකෝ. ලොකු ගිරව්. මෙතනත් ඉන්නවා. ලව් බර්ඩ්ස්ලාත් ඉන්නවා.
හනුමාන් කෝවිල. මැණික් සඳහා බාර වස්තු බාර බෛරව දොස් නසන පූජා භූමි ආරක්ෂා ශරීර බල වඩවන පූජා. අයි මේ මොකද මේ මෙතන මේ දුම් ගහන්න තියෙන්නේ? ඇස්සහට අවුස්සන්න. මේ මට ඒ වැඩේ කරලා දෙනවා. අන්න මේගොල්ලෝ මේ මෙතන ඇස්සහ කටවහ පුච්චන චාරිත්‍රය කරනවා. ඒකම තමයි කරන්නේ. මම වීඩියෝ කරාට කමක් නැද්ද? ඒ දිහදලක් ආන්තරාශීය ස්ථිරයන්ගේ පීඩාවක්තාව යනවා. ඒක කිසියක් ගන්න. නිකල්ලන. මෙතනින් මේගොල්ලන්ගේ මේ අවශ්‍ය දේවල් අරගෙන මම ගම්පහ. දැන් මේ දෙක දකුණු අතින් දකුණු පැත්තෙන් හිස වට තුන් ගමනක් කරකවන්නේ. ඒ කරකවනකොට හිතන අනියක් විනයක් පොඩි විනයක් කරලා තියෙනවා නම් කැපෙන්නයි 108 දුරු වෙන්නයි. හිස විතර පායක තියෙන ලෙඩ රෝග සියල්ලම දුරු වෙන්නයි කියලා මේක දාන්න. පිටෙන්නේ. දකුණු අතින් හිස වට තුන් ගමනක් දකුණු පැත්තෙන් කරකවන්නේ. ඒ කරකවනකොට හිතන අනියක් විනයක් පොඩි විනයක් කරලා තියෙනවා නේද කැපෙන්නයි. 108 යන්නම දුරු වෙන්නේ නැහැ කිය. විශේෂිත පාදයක් අධි වෙන ලෙඩ රෝග ඔක්කොම දුරු වෙන්නේ නැහැ කිය. පිටින් දාන්න. මේ තිබ්බ සාමරාණි ටික මේකට දැම්මා. මෙන්න දෙන්න. මේ පහන ගන්න. පහන මෙතෙන් දීලා පත්තු කරගන්න. පොඩින් ගන්න. දැන් මම මේක කරන්න කලින් සාම්බ්‍රාණි පැකට් දෙකක් අර ඇස්ක්‍රහ කටවහ පුච්චන එකට දැම්මා. ඒ තියෙන්නේ එතන. ඒ මන් දාපු එක තමයි ඒ. තමන්ගේ තියෙන ඇස්සා කටවහ දුරු වෙන්න කියලා තුන් ගමනක් යනවා. පිටේ මොන හරි කාරණයක් තියෙන එක ඉස්ත වෙන්නේ නැහැ. ඒක අනුන්ද දෙන්නේ සීජාරක්ෂාව ලැබෙන්නේ නැහැ. ඉතින් කවුරු කරගන්න. ඉස්සරහට හරවන්නේ කවුරු කරගන්න. ෆෝන් දෙන්නේ.
ඉවරය තමයි ඉතින් ලක්ෂණ පැත්තෙන් ඉස්සරහට කරගෙන අපේ පන්සල නිරෝධයි. ඉතින් යම් කිසි බලාපොරොත්තු ඉස්සෙල්ලා ආනන්දගේ සීල ආරක්ෂාව ලැබෙනවා. Jadi orang yang nak watan orang tu nak kita disuruh angkat dan මේ ලක්ෂ්මී දේවාලේ පිටිපස්සෙන් මේ වැලක් යනවා. ආලවක දමනය මේ ලක්ෂ්මී දේවාලේ මේ රූප මාර විදියට ලස්සනයි. අනිත් දේ තමයි ආරක්ෂාව ගැන ගොඩක් හිතලා තියෙනවා. හැමතැනම කැමරා ගහලා තියෙනවා. සිදුහත් උපතලද ලොම්බිනි සල්ගස. ඇත්තම සල්ගහක් තියෙන තැන ඒ රූපය අඹලා තියෙනවා. නිවසේ සෞභාග්‍ය හා සමගිය උදෙසා ක්‍රිෂ්ණා නමදී राधा कृष्ण मंदिर මේ දේවාලෙට නම් එන්නම ඕන. මොකද මේ ගොඩාක් දේවල් අපිට දැක බලා ගන්න, දරුවන්ට බලන්න ගොඩාක් දේවල් තියෙනවා. මාරම ලස්සනයි. කොළ පහටින් පිරිච්ච මන්දිරයක් තමයි. අනිකරම කොළ පාටින් තමයි ගස් වලින් පිරීලා. ලව් බර්ඩ්ස්ලා ඉන්නවා, ගිරව් ඉන්නවා මේකෙත්. සීවලි යන්ත්‍රය. සහල් පූජා කරන්නේ සීවලි හඳුරන්න තමයි. ප්‍රියන්ත රත්නායක මැතිතුමා. එයාගේ පිළිරුවක් තියෙනවා ලක්ෂ්මී දේවාලේ. සෙල්ල කතරගම ලක්ෂ්මී දේවාලයේ නිර්මාතෘ බස්නායක නිලමේ.
ලක්ෂ්මී දේවාලේ නිර්මාතෘ තමයි මේ. එයාගේ පිළිවෙලක් තියලා තියෙනවා. ලක්ෂ්මී දේවාලේ විදුවල එපා. විදුවල දුන්නා. ශ්‍රී කෘෂ්ණ විෂ්ණු දෙවියන්ගේ ප්‍රතිභාරය සම්භවය ශ්‍රී කෘෂ්ණ ප්‍රතිමාව. योगा हनुमंता रूपय योगा हनुमंता रूपय सेनसुरु देवालय श्री विष्णु मालिगाव मत මෙතෙන්ට යන්න ඕන ආශිර්වාද ලබා ගන්න. සෙනසුරු දේවාලය තමයි මේ. සත්‍ය දෙවියෝ තමයි ඒකේ ප්‍රධාන වෙන්නේ. එතකොට මෙතන තියෙනවා ලග්න ටික. ලග්න ටික අනුව ඒ ලග්න වලට අදාළ දෙවිවරු. ඔයාලා කවුරුත් මං කියලා යනකොටම සද්ද නගලා කියන්නේ මේ විදිහටම කුරිත ධම්ම සාරති බල මහිමෙන්තද සෙනසුරුගේ අකල විකල භූත දෝෂ ගැටුම් වැටුම් හා කොඩි වින දුරරසියලු මිකී දෝෂ විලත සාදු ජය බෝරුක ජින පංජරයක් වේවා සෙනසුරු දොස් දුරු වේවා ශ්‍රී විෂ්ණු මාලිගාව
ඊට පස්සේ මෙතන තියෙනවා මේ විෂ්ණු දේවාලය ඉස්සරහම උඩ හනුමාන් ධාතු මන්දිරය කියලා තැනක් තියෙනවා. මේක තියෙන්නේ උඩට වගේ වෙන්න මාර ලස්සන විදියට මේක හදලා තියෙනවා. ඝන දෙයියන්ට බාර වෙන්නේ අන්න අතන. ලක්ෂ්මී දේව මන්දිරයේ ඉස්සෙත් මාළු එහෙම ඉන්නවා. ලක්ෂ්මී දේවිය. සෙනසුරු නානු මුර මහ දේවාලය. තව ඉදිකිරීම් කටයුතු යනවා මේ හරිය ඝන දෙවි රූප වගේක්. පුරාණ ඝන දේවාලය. ඔය විභාග වලට ආශිර්වාද කරන්නේ මේ මෙතන. ගණපති දෙවියන්ගේ මෙතන මේ බාර වෙලා ඊට පස්සේ මේ ඔප්පු කරන්න ඇවිල්ලා ඉවරලා ඒ ළමයාගේ රූපේ ගහලා චාරිත්‍ර වගේක් කරනවා. මේ දේවාලය මේ හැම යහපලකටම ආශිර්වාද කරනවා. එතනත් මේ විෂ්ණු මාලිගාව කියන තැනත් හැම අපලකටම හැම ගුණදොස් දෙයකටම ආශිර්වාද කරනවා. මේ හදපු අලියෙක් ඉන්නවා ළමයින්ට මේ නාද කරවන්න. මේ හඬ අවදි කරන්නේ කොහොමද? බටන් එකක් ඇති ඔබන්න හරි. නෑ අවදි ෆොටෝ එකක් අර මම සඳලි. අරකට සල්ලි දාපුවමත් දන්නේ නැහැ මේ. ඒක තමයි හේතුව. මේකට සල්ලි දාපුවාම මේ අලියා මේ ඈ ගහනවා. මේකට එන්න මම සෑහෙන මේ කලින් ඉඳන් හිතාගෙන හිටියේ. මොකද මේ දේවාලය තමයි ලස්සනම මම දැක්කු දේවාලය. මේ බලන්නකො පිළිම ටික පවා. කතරගම තියෙන ලස්සනම දේවාලය තමයි මේක.